සානක වයිෆයි හිච්චවයි වට කරගෙන එන පම්පෝරියක් ගහනවා. ඔයාට කියන්න බබා ඒ කාලේ අනගාരിക ධර්මපාලතුමා බෝඩ් එකක් ගහගෙන තියෙනවා ගම මස් නොකළු කියලා. ජාතික වීරයෝ. ඇත්තද? මෙතන කියව ඉන්නේ. අර රට යන වැඩේ බලන්න බාප්පලා යනවා කිව්ව අත නේද? තාත්තා මේ යාසේ රට යන කතා කරනවා. තාත්තා දන්නවද සරදියල්? සරදියල්? කවුද සරදියල්? අර හන්දිය ළඟදී බාබර් සාප්පුව දැම්මේ? ඈ? හරි ලස්සනයි. very good. නෑ නෑ සූර සරදියල්. මොකද ඉනාගෙන? මට බෑ තාත්තේ අපි මුතුන් මිත්තු මේ වගේ දිවිහිමියෙන් සටන් කරලා ආරක්ෂා කරලා දීපු රටක් දාලා යන්න. මං ඒ අදහස ඇතරියා. මම තීරණය කළා ඉස්සරහ කඩකැල සුද්ධ කරලා ආයි කඩේ පටන් ගන්න. උඹට යකෝ එක තීරණයක ඉන්න බෑනේ කවදාවත්. මම තීරණය කළා ඉවරයි. මම අර බඩුගෙන් ලොරි දෙක තුනකටත් කතා කරලා තියෙන්නේ. තාත්තා දන්නේ නැතිනේ පුරන් අප්පුව. අර පරංගි එක්ක මුල්ලේරියා සටනට ගියේ. ඈ? නෑ නෑ අර එළවලු ලොරිය පදින මාමා. මම මිනිහට කිව්ව හෙට ඉඳන් මගේ කඩේට එළවලු දාන්න කියලා. අද උදේ බබා ලට්ට ලොට්ට ටික පොඩ්ඩක් අස් කරලා දවල්ෙන් පොඩ්ඩක් හොදලා දානවා. මං ගේ කැලලත් ඒ ගම පොඩ්ඩක් හොදලා දාන්න. අද ගෙවල් හොදන්නේ. අද සිකුරාදනේ. අයියෝ තාත්තේ ඕව මේ කිසි පදනමක් නැති කතා. මේ වගේ වැදගත් වැඩක් පටන් ගන්නකොට ඔය වගේ මෝඩ කතා කියන්න එපා. ඇයි සිකුරාදට ගෙවල් හොදන්න හොඳ නැද්ද? ඇයියනේ ඔයා අහලා නැද්ද අඟහරුවාද සිකුරාද දවස්වල ගෙවල් හොදන්න හොඳ නැහැ කියලා? මිත්‍යා විශ්වාසනේ කිසි පදනමක් නැහැ. නෑ නෙවෙයි ඕව මේ කිසි තේරුමක් නැති කතා තාත්තේ. කූණෙක් චුච්චුක් ගාවත් යන්න හොඳ නෑලු. පොල් කිච්චෙන් දැක්කොත් අසුබයි. වෙන එකක් තියා අපේ තාත්තා තාම කොණ්ඩේලකට ගාන කර 100ගේ පරණ තෙලා. කීන එක පොඩ්ඩක් අහපන්කෝ. ඕකට අර සැටිනි බොටල් එකක් ගත්තාම දවසට 0.5යි දාන්න ඕන. 0.6ක් තියෙනවා මාස් තුන පාවිච්චි කරන්න පුළුවන්. මම ඇඟවත හොදන් එන්න. රට යවන්න කතාව. ඒ වුණාට තියෙන හින හඩමිටි අදහස්. කවුරු ඔළුවට දාපුවද මන් දන්නේ. අනේ මන්ද ඔක තාම විශ්වාස කරන්නේ. ඇත්තටම තාත්තේ පොල් කිච්චු දැක්කම අසුබයිද? මොන බොරුද ළමයෝ? කවුද ඔය විශ්වාස කරන්නේ? ඉතින් එහෙනම් සිකුරාදට ගෙවල් හොදන්න හොඳ නැහැ කිව්වේ? මගේ මේ ෆෝන් එකට වෝටර් බෝඩ් එකේ මැසේජ් එකක් ආවා. අද උදේ 8 ඉඳන් ෂෙඩියුල් වෝටර් කට් එකක් තියෙනවා කියලා. වතුර කපනවලු. අරයට වතුර තියෙනවද? මේකේ වතුර නැවතුරන්නේ. මේ ළඟපාත ලිඳන් නැද්ද? ඔබ දන්නවද ගොඩවණ්ඩා? මොකද නැත්තේ? ගොංගාලේ ගොඩවණ්ඩ කියන්නේ. නෑ අප ගොඩවණ්ඩ කියන්නේ අල්ලපු ගෙදර මිනිහා. එහෙම ඉඳක් තියෙන පලයන් කියලා නාගෙනවනේ. ඉතිහාසෙම දන්නවා මු අල්ලපු ගෙදර මිනිහාගේ නම දන්නේ. ඔන්න ඔය සැටිනි බෝතලේ බිඳු පහක් දාපන් කියලා මට. කොණ්ඩේ යන්න බලපාන ප්‍රධාන හේතුවක් වෙන ඇල්ෆා රිඩක්ටස් එන්සයිම් එක බ්ලොක් කරන්න පුළුවන් සංඝටකයක් සහිත සොලියුෂන් එකක් තමයි සැටිනි කියන්නේ. මේ ප්‍රොඩක්ට් එක හැදිලා තියෙන්නේ කොළඹ යුනිවර්සිටි එකෙන් තවදුරටත් වැඩි දියුණු කරපු ට්‍රැඩිෂනල් ෆෝමියුලා එකක් යූස් කරගෙන. කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක 90%ක්ම තියෙනවා කියන්නේ. ඉතින් අරගෙනම බලන්න.